හායි යාළුවනේ. ඉතින් අවුරුදු කාලයට නැතුවම් බැරි කෑමක්නේ අතිරස එහෙමත් නැත්නම් මුං කැවුම් කියන්නේ. ඉතින් අද මම ඔයගලන්ට ගෙනාවා මුං කැවුම් හදන වීඩියෝ එකක්. මෙතනදී මම අරන් තියෙනවා මුං ඇට ග්‍රෑම් 250කුයි හාල් පිටි ග්‍රෑම් 500කුයි. මේ මුං ඇට ග්‍රෑම් 250 මුලින්ම රන්වන් පාට වෙනකම් බැදගෙන ඊට පස්සේ ඒක පිටි කරගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඒ හාල් පිටි ග්‍රෑම් 500යි මුං ඇට ග්‍රෑම් 250යි හොඳට මිශ්‍ර කරගන්න. දැන් අපි සීනි ටිකක් කර ගන්න ඕනි. ඒකට මේ විදිහට තෙල් තාච්චියකට සීනි මේස හැඳි 1/2ක් විතර දාලා රන්වන් පාට වෙනකන් පොඩ්ඩක් කර ගන්න. මෙහෙම රන්වන් පාට වේගෙන එනකොට වතුර මිලිලීටර් 400කින් වතුර චුට්ටක් එකතු කරන්න. මෙතනදී අපි සීනි ග්‍රෑම් 400ක් එකතු කරන්න ඕනේ. මුලින් අපි මේස හැඳි 1/2ක් එකතු කරානේ. මෙහෙම වතුර චුට්ටක් එකතු කළාට පස්සේ ඒ සීනි ග්‍රෑම් 400න් ඉතුරු ඔක්කොම ටික එකතු කරන්න. සීනි ග්‍රෑම් 400ත් එකතු කරාට පස්සේ වතුර මිලිලීටර් 400නුත් ඉතුරු ටික ඔක්කොම මේකට එකතු කරන්න. ඊට පස්සේ අපි මේ සීනි ටික හොඳට උණු කරගන්න ඕනේ. මෙතනදී ඕගොල්ලන්ගේ රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. මෙතනදී මේ සීනි මිශ්‍රණයේ නූල මේ විදිහට යන්තම් ඇදෙන ගානට ආවහම අපි මේ මිශ්‍රණයෙන් අඬු කෝප භාගයක් විතර අයින් කරගන්න ඕනේ. එහෙම අයින් කරගත්තට පස්සේ අපි කලින් හදාගත්ත හාල් පිටි මුං ඇටයි පිටි මිශ්‍රණය ටික ටික එකතු කරලා හොඳට මේ සීනි ටිකත් එක්ක කවලම් කරගන්න. අපි මේ මිශ්‍රණය අතේ නොඇලෙන ගානට තමයි පදම හදාගන්න ඕනේ. ඉතින් දැන් මේ පිටි එකතු කරාට පස්සේ ගොඩක් ඝනට වගේ එනවනම් අර ඕගොල්ලෝ කලින් අඬු කෝප භාගයක් විතර සීනි අයින් කරගත්තනේ. අන්නේ සීනි ටික ටික එකතු කරලා අර පදමට කොහොම හරි මේ මිශ්‍රණය අපි හදාගන්න ඕනේ. මේ විදිහට අල්ලද්දි අතේ ගෑවෙන්නේ නැති වෙන්න පදම හදාගන්න. දැන් මේ හදාගත මිශ්‍රණය වෙනම තැටියකට බා ගන්න ඕනේ. බාන්න ඉස්සෙල්ලා මුලින්ම මෙහෙම තැටිය හොඳට තෙල් ගාගෙන ඊට පස්සේ තමයි මේ විදිහට මිශ්‍රණය බා ගන්න ඕනේ. මේ මිශ්‍රණය නිවුනට පස්සේ අපි මේක හොඳට මෘදු වෙනකන් අත් ගහන්න ඕනි. අත් ගහනවා කියන්නේ අපි තෙල් එකතු කරලා මේක කොහොම හරි අපි සිනිඳු මිශ්‍රණයක් කරගන්න ඕනි. ඒකට මේ විදිහට තෙල් එකතු කර හොඳට අත් ගහන්න. ඒක මෘදු කරගත්තට පස්සේ මෙහෙම කෑලි කඩාගෙන කියන්නේ බෝල වගේ හදාගෙන ඒ එක බෝල මේ විදිහට තුනී කරගන්න ඕනි කපා ගන්න ඉස්සෙල්ලා. හොඳට තුනී කරගත්තට පස්සේ ඕගොල්ලෝ කැමති විදිහකට ඒක මෙහෙම කපා ගන්න. මේ තියෙන්නේ මං කපාගත්ත මුං කැවුම් ටික. දැන් අපි බලමු උඩ පිටි මිශ්‍රණය හදාගන්නේ කොහොමද කියලා. ඒකට අපි හාල් පිටි ග්‍රෑම් 200කුයි මේ විදිහට කහ ටිකකුයි රස අනුව ලුණුයි එකතු කරගෙන ඒ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඒ මිශ්‍ර කරගත්තට පස්සේ පොල් කිරි එකතු කරලා ටිකක් උකු ගතියට මේ මිශ්‍රණය හදාගන්න ඕනේ. මේ ගානට උකු වෙන්නවත් පදම හදාගන්න ඕගොල්ලෝ. දැන් අපි කපාගත්ත මුං කැවුම් ටික මේ විදිහට උඩ පිටි මිශ්‍රණය තවරාගෙන
ඊට පස්සේ මේ විදිහට බැදගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත මුං කැවුම් ටික. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.